පැතුම් ප්‍රාර්ථනාවලට වෙලා යහපත සිත සෞභාග්‍ය සහ ජීවනයේ දියුණුව සැලසේවයි කියලා හැමෝටම ප්‍රාර්ථනා කරනවා. ඔය ඇත්ත ගොඩ දෙනෙක් මගෙන් ඇහුවා ආරක්ෂාවක් එහෙම නැත්නම් ආරක්ෂක මුට්ටි සකසන හැටි කියලා දෙන්න පුළුවන්ද කියලා. අද මම ඒක තමයි ඔයගොල්ලන්ට කියා දෙන්න හදන්නේ. මේ තියෙන්නේ මුහුදු වැලේ. මේ තියෙන්නේ පියන් සමග කුඩා මුට්ටි. මේ තියෙන්නේ පියන් සමග කුඩා මුට්ටි. මම මෙතට අරන් තියෙන්නේ 4යි. ඒ මොකද මේක පොඩි කඩ කාමරයක් ආරක්ෂා කරන්න තමයි හදන්නේ. ඒක නිසා මම අරන් තියෙන්නේ මුට්ටි 4යි. සාමාන්‍ය භූමිය ආරක්ෂා කරන විට, නිවස භූමිය දෙකම ආරක්ෂා කරන විට මුට්ටි 8ක් ගන්නවා. ඒ නිවසට 4යි, භූමියට 4යි වශයෙන්. නමුත් මේ කඩ කාමරයක් නිසා කඩ කාමරේ 4 කුණු විතර ආරක්ෂාව දාන්න පුළුවන්. ඒ භූමියක් නැති නිසා මේ කඩ කාමරේ ආරක්ෂා කරන නිසා මම මුට්ටි 4යි ගත්තේ. හරි, අපි බලමු මේක කොහොමද කරන්න කියලා. පළමුව මේ මුට්ටි වලට වැලි භාගයක් දමා ගන්නවා. දාලා ඔවිනේ ආකාරයෙන් තියාගන්න. මේ මුහුදු වැලි පිළිසිඳු මුහුදු වැලි තියෙනවා. මුට්ටි 4ට වැලි භාගයක් ඔවිනේ ආකාරයට දමලා ජීවමට ගන්න තෂිම එහෙම නැත්නම් අපි ජීවමට ගන්න ස්ථානයේ මේ ආකාරයෙන් තබා ගන්නවා. හරි. ඔන්න මම වැලි ටික දමලා ඉවරයි. මුට්ටි වලට භාගයස්සේ දැම්මා. ඊළඟට අපි ලෑස්ති කරගන්න ඕනේ ජලයෙන් තිරිවාන ගල් නොපෑගු ගහගෙන යන වතුරකින් තමයි ගන්න ඕනේ. ජලයෙන් තිරිවාන ගල් මුහුදු වැලි නොපෑගු මුහුදු වැලි තමයි ගන්නට ඕනේ. ඊට පස්සේ මුට්ටි වලට මේ තිරිවාන ගල් කැට ටික අපි දානවා වෙන ආකාරයට. වෙන ආකාරයට තිරිවාන ගල් ටික දානවා. ඊළඟට අපි ලෑස්ති කරගන්නට ඕනේ යබර ටික. බෙහෙත් කඩේ තියනවා ගන්න. නැත්තම් කම්මලේ තියනවා කම්මල් වල තියනවා ගන්න. මම නම් මේ බෙහෙත් කඩෙන් අරගෙන ආවේ. ඉතින් ඊළඟට යබර ටික අපි මෙවැනි ආකාරයට ගන්නවා. යබර කියන්නේ මෙන්න මෙවට. අරගෙන අර ආකාරයටම මුට්ටි වලට ඔන්නම යබර ටික දමා ගන්නවා. මුට්ටි 4ට 8 නම් 8ට. මෙතන 4 නිසා මම 4ට දමන්නේ. භූමිය ආරක්ෂා කරනවා නම් 8කට දාන්නේ. ඊළඟට අපි ගන්නවා කුංකුමම්පු. මේවා බෙහෙත් කඩේ තියනවා ගන්න. කුංකුමම්පු. මේ තියෙන්නේ කුංකුමම්පු. බෙහෙත් කඩේ තියනවා ගන්න. ඉතින් අපි මේවා ටිකක් කොහොම දා ගන්නවා. මේ ටික ඕනේ ආකාරයට අපි දා ගන්නවා. මුට්ටි 4ට. තමා ගන්න. ඊළඟට ගෝරෝචන. ඊළඟට අපි ගන්නවා ගෝරෝචන. බෙහෙත් කඩේ තියනවා ගන්න. එනොත් අපි ගෝරෝචන මෙවැනි ආකාරයට තමා ගන්නවා. මුට්ටි 4ටම ගෝරෝචන ටිකක් ඔවෙනි ආකාරයට දමා ගන්නවා. කුඹුරක් ගත්තා, ගෝරෝචන ගත්තා. ඊළඟට අපි ගන්නවා කස්තුරි. මේ තියෙන්නේ කස්තුරි. කස්තුරි ටිකක් අපි මෙවැනි ආකාරයට මුට්ටි වලට දමා ගන්නවා. ටික දමා ගන්නවා මුට්ටි 4කට. පැහැදිලි ඇති ගෝරෝචන කුංකුමම්පු කස්තුරි.
තව මේට කුඹුරු වැටත් යොදන්නට පුළුවන්. යොදන ආරක්ෂාවල් තියෙනවා. නමුත් මෙතනට කුඹුරු වැට අවශ්‍ය නොවන නිසා මේ වැඩේට කුඹුරු වැට අවශ්‍ය නැති නිසා මම කුඹුරු වැට යොදා ගන්නේ නැහැ. ඔයගොල්ලන්ට මෙවැනි ආකාරයට තමයි කුඹුරු වැට ටික මේ මුට්ටිය වලට දමා ගන්නට පුළුවන්. මෙතට ඊළඟට අපි ගන්නවා ෆ්ලෝ වලින් හදන ටිෂුල. ඔන්න ඔය විදිහට ටිෂුල ටිකත් අපි ඇතුළට දානවා. ඊළඟට අපි මේකට එක් වර්ගයක් ගත්තාම ඇති. නමුත් මෙතට අවශ්‍ය නිසා මම වර්ග 4ක් ගත්තා. ඊළඟට කඩු ටිකක් අපි අර ආකාරයටම මේ තියෙන කඩු ටිකත් අපි අර ආකාරයටම මුට්ටිය වලට යොදනවා වනේ ආකාරයට. ඊළඟට මම ගත්ත මේට නාග රූප 4ක්. තියෙන නාග රූප 4 නැත්තම් නාග දරණ 4. ඔවම එයත් අපි යොදා ගන්නවා. මෙන්න ඔයගොල්ලෝ එක් වර්ගයක් ගත්තා සෑහීමකටපත් වෙන්නට පුළුවන්. හරි. ඊළඟට මේ තියෙන්නේ එළාබ. එළාබ ටිකත් අපි මෙන්න මේ ආකාරයට මුට්ටිය වලට වගේම වැලියකටත් වැටෙනසේ යොදා ගන්නවා එළාබ ටික. ඔන්න ඔය ආකාරයට. ඔය ආකාරයට. මම හිතනවා ඔයගොල්ලන්ට පැහැදිලි වෙන්න ඇති කියලා. හරි. ඔන්න ඔය ආකාරයට තමයි අපි ආරක්ෂක මුට්ටි ටිකක් සකසා ගන්න. දැන් ඔයගොල්ලන්ට පේනවා ඇති මේකේ තියෙනවා මුහුදු වැලි, ජලයෙන් තිරවාන ගල්, යබර, පස්ලොත් ත්‍රිශූල, රිදී එහෙම නැත්නම් කඩු වගේම නගර උප. එතකොට මෙහි තියෙනවා එළාබ, කුංකුමම්පු, ගෝරෝචන, කස්තුරි. තව මේට කුඹුරු වැටත් යොදන්නට පුළුවන්. කුඹුරු වැට තියුත් දැම්මට ගැටලුවක් නැහැ. ඉතින් මේ ආකාරයට තමයි ආරක්ෂාව සකසගන්නේ. ආරක්ෂාව සකසලා මේක අපේ නිවැරදි ආකාරයට ඒ අදාළ මන්ත්‍රයකින් ජීවන් කරනවා. දිෂ්ටි ප්‍රාණ පරිපු සිද්ධි පූට ඇතුව. දිෂ්ටි ප්‍රාණ පරිපු සිද්ධි පූට ඇතුව අදාළ මන්ත්‍රයකින් ආරක්ෂාවට අදාළ මන්ත්‍රයකින් ජීවන් කරනවා. ඒ ජීවන් කරලා අහවර වෙලා ඊට පස්සේ මෙන්න මේ ආකාරයට මුට්ටි 4 අපි වසනවා ජීවම අවසන් වූයන් පස්සේ. අන්තිම පියන් සමග මුට්ටි ගන්න කියලා වහලා අහවර වෙලා මේ 4 උඩින් පහන් වැටි 4ක් හෝ කකුල් පිටි 4ක් දාල්වලා තව ටිකක් අපි අදාළ මන්ත්‍රයෙන් 7 වතාවක් මේ කොහොමද ඈත් දෙකෙන් අල්ලගෙන ජීවම් කරනවා. 7 වතාවක් ජීවම් කරලා ප්‍රාණ පිහිටවලා එන් අනතුරුව බුලත් කොළයකුයි දෙහිගෙඩියකුයි අරගෙන බුලත් කොළය අතේ මෙතන නැතිසම මම බුලත් කොළයක් ඔයගොල්ලන්ට පෙන්නන්නේ නැහැ. බුලත් කොළේ මෙහෙම තියලා බුලත් කොළේ වලින් දෙහිගෙඩිය තියලා මේ මුට්ටියක් තියලා ඔහම මේ කුඩින් නැවත කපුරු පෙත්තක් හෝ පහන් වැටියක් පත්තු කරලා 4 දිනක් නිවස 4 කොන්ට ගිහිලා නිවස පැත්ත බලාගෙන එකටම 4ම 4 වලවල් 4ට දානවා. එහෙම නැත්නම් උඩ හෙල්ලනවා නම් උඩ එල්ලනවා. උඩ එල්ලනවට වැඩිය මුට්ටිය වල ආරක්ෂාව සකසන විට ඒක බිම දාන එක තමයි වඩා යෝග්‍ය. ඉහළ එල්ලන්න එහෙම නැත්නම් 4 කොන එල්ලන්න අදාළ තෙල් වර්ග තියෙනවා. එහෙම නැත්නම් යන්ත්‍ර වර්ග තියෙනවා. ඒක වෙනම සිද්ධාන්තයක්, ඒක වෙනම පැත්තක්. ඒවට අදාළ තෙල් යන්ත්‍ර තියෙනවා. මම එයත් ඕගොල්ලන්ට ඒ යන්ත්‍රත් ඕගොල්ලන්ට ඉදිරියේදී කියා දෙන්නම්. ඉතින් ගොඩ දෙනෙක් මගෙන් ඇහුවා
ආරක්ෂාවක් සකසන ආකාරය, ආරක්ෂක මුට්ටි සකසා ගන්න ආකාරය මම හිතනවා ඔයගොල්ලන්ට පැහැදිලි වෙන්නේ නැති කියලා. ඉතින් මේ හා සම්බන්ධව කොමන හෝ ගැටලුවක් තියෙනවා නම් මට කතා කරන්න, එහෙම නැත්නම් කමෙන්ට් එකක් දාන්න. මට හැකි සෑම අවස්ථාවකදීම මම ඔයයන්ට උත්තර සපයන්නම්. එමනම් හැමෝටම ශ්‍රී විෂ්ණු කතරගම නාගපාත්තිනි දැඩි මුණ්ඩය නායක සුමන සමන් වාහල හිටි බණ්ඩාර තනේ බණ්ඩාර ගම්බෙම් සරකින්නාව ගමේ දේවරාජුත්යන් වහන්සේ ඇතුළු සදෙව්ලොව වැඩ සිටිනා 33 කෝටියක් දෙවියන්ගේ දිව ආශිර්වාදයෙන් ඔයයන්ට යහපත සිත සෞභාග්‍ය සහ ජීවනයේ දියුණුව සැලසේවයි කියා ප්‍රාර්ථනා කරනවා. හැමෝටම තෙරුවන් සරණයි.